ඔබ දන්නවද උඹලා මට මොකද්ද කිව්වේ? නෑ. අම්මා කිව්වේ මට උඹට මගේ පුතෙක් කියන ලැජ්ජයි. මොනවද මම මේ අහන්නේ මචං? යකෝ. එනසල ගමේ උඹට කිව්වේ බිග් ටික් වසන්ත කියලා. මේ වරගේ වෙලේ කරට ආපුව. එහෙමයි ගමේ මිනිස්සු මට කතා කරන්නේ. ඇයි මම මේ යනවා දුවනවා මේ. මොක හරි නෑ මගේ පුතේ. උඹ මගේ පුතේ වෙන්න බෑ මගේ පුතේ. නෑ අංකල් මෙයාටම වැරද්ද කියන්නත් බෑ. ඔයා ජාන වලින් එන ප්‍රශ්නනේ අංකල්. ජාන අඩ කියන්නේ මගේ ඇගේ තියෙන ජාන. ඉතින් උඹ කියන්නේ මගේ කොටයි කියලා. කොට ඔබලා 100 දෙන්නේ කල පැලෙන්න උඹට දැනගනි. උඹ තරන්නේ බෑ. අහුවෙන්න බෑ උඹ. දන්නවද? ඊට මට ළමයි කිරිය මේ ගමේ යන්න බණ්ඩෙන්ද මට නෙමේ වසන්ත නෑ මට සමා වෙන්න තාත්තේ. සමාව නෑ මං ගාව. ඔබ මට ලැජ්ජ කරලා ඒ උතර මම බ්ලොග් එකේ දාන උතර තව කෑල්ලක් තියෙනවා සුපිරියක් ඈ. සමාවනේ මං ගාව කඳු උපරලා ගලනේ ලාව මරන්නේ මාව. ඒක මට එනවා නිතරම කරන. නෙමෙයි. දෙන්න පුතේ සල්ලි. අම්මේ මට ඕනේ 100යි. ඇයි මේ 5100ක්? උඹේ ඔය 100කින් උඹේ අන්තිම පෙත්ත ගනි. ඉතුරු 5000ම පෙති අරගෙන උඹලා තාත්තට ඒ අඩු පාඩු නොතිබෙනා අඩු